ඔයාලට ඇවිල්ලා මම මේ මොනවද කඩන්නේ කියලාත් බලනවා ඇති. මෙන්න මේ කහ පාට වෙච්ච මේ පළතුරු මැස්සයි මේ මොනවාද අඹ ගෙඩි හැදෙන්න ඉන්න කාලේ මේ වර්ෂාපතනේ අඩු වුණාමත් මේ ලෙඩේ ගොඩාක් දුරට හැදෙනවා. හොඳට අඹ පළදාවක් හැදුනත් අනිවාර්යෙන් ඒ ගෙඩි තියෙනවා නම් උපරිම අයින් කරන්න ඕන. ඒවා ඇත්තට ගහේ තිබිලා කියලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අනික අපි කවර දාද්දිත් ඒකට වෙනම සිස්ටම් එකකුත් තියෙනවා. මොකද මේ කවර අනිවාර්යෙන් පිළිවෙලකට කවර දාන්න තියෙනවා. ඉතින් එක එක ආකාරයේ අපි හදාගත්ත ක්‍රමත් තියෙනවා. අපිට මේ සම්බන්ධව හසල දැනීමක් ගන්න නම් මුල ඉඳලම ඒව අධ්‍යයනය කරන්න වෙනවා අනිවාර්යෙන්. අඹ වගාව නැතුව කරගෙන යන්න බෑ. මගෙත් දැන් මේ කවර දාන්නත් පොඩි කාලයක් පරක් වුණා. මොකද මම වැඩ කරන විදියට මට පොඩි විවේක කාලයක් ආපුවාම තමයි මම මේ කරන්නේ. අනික මේ සම්බන්ධව කාටවත් කියන්නත් බෑ මේ අඹ කවර දාන්න කියලා. අඹ කවර දාන වීඩියෝකුත් මම අනිවාර්යෙන් අද දවස තුල ඔයාලට මේ ගෙන එන්නම්. මේ තියෙනවා පොඩි පොඩි අඩුපාඩු ටිකක්. මේ ඒවත් හදාගෙන යන් මම ඉතින් මට හොඳක ෆෝන් එකක් නැහැ. ඉතින් වීඩියෝ ගේන්න තියෙන ෆෝන් එකෙන් තමයි මම මේ වීඩියෝ අරන් එන්නේ. සමහරක් විට ඔයාලට පැහැදිලිවත් නැතුව ඇති. දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ දේ කියලා දෙනවා. ගොඩක් අඹ මොකද මට වතුර ගහගන්න බැරුණා. අපේ මලගෙවල් දවස්වල මගේ වතුර මෝටරේ උස්ස 57000ක් විතර වෙනවා අලුතෙන් මෝටරයක්. මම මේක ඊට පස්සේ ණයක් වෙලා මෝටරයක් ගෙනල්ලා තමයි මේ වැඩේට අය ආවේ. එතකොට ඉතින් ගොඩක් පරක් වුණා. ඒකයි ගොඩක් මේ අඹ මෙහෙම මේ තත්ත්වයට එන්න ඇත්තටම ප්‍රශ්නයක් වුණේ. නැත්තම් මේ මෙච්චරම කියන්න තරම් මම ගිය පාර හොඳට අඹ වගාව වැඩේ කරගත්තා. මේ පාර ඉතින් මට ඇත්තටම ඒක කරගන්න කාලය මදි වුණා. මේ වගේ ප්‍රශ්න ඇති වුණාම ඉතින් අමාරුයි. ගමේ අඹ වලට ඇත්තට වතුර නියගේ කාලේ හොඳට වතුර ගහන්න ඕන. මම ওই බේසන් වගේ හදරත් වටේ තියෙන්නේ. ඒකයි. නැවතත් මං ආය වීඩියෝ එකකින් පොඩි කාලයකින් ආය නැවත පැමිණෙන්න. ඔයාලට පොඩි දේවල් ටිකක් තියෙනවා කියන්න.